ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හසිරි දවසේ දෙවියන් වහන්සේගේ වචනය අසන්නට ෆේත් ෆෝවර්ඩ් YouTube නාලිකාව සමග එකතු වෙලා සිටින ඔබ සියලු දෙනාවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. අන් අය උසස් කළ මිනිසුන් යන තේමාව යටතේ අපි බෝවස්ගේ චරිතය අධ්‍යයනය කරන්නට නැත්නම් බෝවස්ගේ චරිත ගුණාංග මෙනෙහි කරන්නට අපි ආරම්භ කරනු ලැබුවා. අපි පසුගිය දේශනාව තුළ පණිවිඩය තුළ බෝවස් කියන චරිතය ගැන අපිට අවධානය යොමු නොකළත් ඔහු පැමිණෙන්නා වූ පසුබිම ගැන යම් කතා වස්තුවක් අපි ආරම්භ කරනු ලැබුවා. අපිට හම්බෙනවා බෝවස්ගේ චරිතය රූත්ගේ කතාව පොතේ. ඒ කතාව පොත ආරම්භ වෙන්නේ සාගතයක් සමග. ඒ සිටියා එලිමෙලෙක් කියලා මිනිහෙක්, ඔහුට භාර්යාවක් සිටියා නයෝමි කියලා, දරු දෙදෙනෙක් සිටියා. ඔවුන් සාගතය නිසා බෙත්ලෙහෙම අතහැරලා නැත්නම් ආහාර ගබඩාව අතහැරලා මෝවබ් කියන දේශයට ගමන් කළයි කියලා අපි අවසාන පණිවිඩය තුල සවන් දෙනු ලැබුවා. රූත්ගේ කතා පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට පස්වෙනි පදයේ දක්වා කොටසයි අපි පසුගිය පණිවිඩය තුල අවධානය යොමු කරනු ලැබුවේ. එම කොටස අවසාන වෙන්නේ නයෝමිගේ අහිමි වීම ගැන කතා කරලා. නයෝමිගේ පුරුෂයා මිය ගියා. නයෝමිගේ දරු දෙදෙනා මිය ගියා. නයෝමිගේ බලාපොරොත්තු සියල්ල අහිමි වී ගියා. ස්නේහවන්තය, පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 5ට පැමිණෙනකොට ඇය කොච්චර තනි වුණාද, ඇයට කොච්චර දේවල් අහිමි වුණාද කියලා ඇය ප්‍රකාශ කරන ප්‍රකාශන වලින් අපිට පෙනී යනවා. පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය ඇය කියනවා, මට තවත් නයෝමි කියලා කියන්න එපා. නයෝමි කියලා කියන්නේ මිහිරි කියන අර්ථය. තවත් මට මිහිරි කියලා කියන්න එපා. මාරා කියලා කියන්න. මාරා කියන්නේ තිත්තයි කියන අදහස. තවත් මට මිහිරි කියලා කියන්න එපා. තිත්තයි කියලා කියන්න. ඇගේ ජීවිතේ ඇයට එච්චර තිත්ත අත්දැකීමක් බවට පත් වෙලා තිබුණා මේ සිද්ධ වෙච්ච සිදුවීම. ඒ විතරක් නෙමෙයි 21 වෙනි පදයේ ඇය කියනවා, මම සම්පූර්ණ පිටත් ගියමි, ස්වාමීන් වහන්සේ මාව හිස් කළා. ඇය බෙත්ලෙහෙමින් මෝවබ් දේශයට යනකොට ඇගේ ස්වාමි පුරුෂයා දරු දෙදෙනා සමග සම්පූර්ණ පවුලක් පිටත්ව ගියා. නමුත් මේ වෙනකොට ඇගේ ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා, දරු දෙදෙනා මිය ගිහිල්ලා ඇය හිස්කමකට පැමිණ තිබුණා. සෙනෙවන්තේ මිනිස් ඇසට අනුව නම් මනුෂ්‍යයන්ට පේන විදිහට නම් මේක කතාවක අවසානයක්. මනුෂ්‍යගේ ජීවිතේ මනුෂ්‍යයට සියල්ල අහිමි වී පසු, සියල්ල අවසාන වූ පසු, හිස්කමට පැමිණි පසු දෙවියන් වහන්සේ අලුත් කතාවක් ආරම්භ කරනු ලබනවා. ඔබේ ජීවිතේ ඔබ හිස්කමකට පැමිණෙන විට ඔබේ ජීවිතය ඔබ සමග අලුත් කතාවක් ආරම්භ කරන්නට දෙවියන් වහන්සේට පුළුවන්. දෙවැනි පරිච්ඡේදයට එනකොට මෝවබ් දේශයේ හිටපු නයෝමිට සහ ඇගේ ලේලින්ට ආරංචි වෙනවා බෙත්ලෙහෙමේ සාගතය අවසන් වෙලා දැන් ඒ රට සස්ත්‍රීකයි කියලා. ඇය ඇගේ එක ලේලියක් වෙච්චි රූත් සමග ඇය පැමිණෙන නැවත වතාවක් බෙත්ලෙහෙමට. දෙවෙනි පරිච්ඡේදයේ ආරම්භ වෙනකොට අපිට කතා කරලා කියනවා, නයෝමිගේ පුරුෂයා වන එලිමෙලෙක්ගේ පෙළපතට අයිති වූ මහත් වස්තුකාර මිනිසෙකු බෝවස් නම් නෑයෙක් ඈත සිටියේය. සෙනෙහවන්ත, අපේ කතාවේ නායකයා බෝවස් අපිට හම්බෙන පළවෙනි ස්ථානය මෙන්න මෙතන රූත්ගේ කතාව පොතේ. ස්ථානයේ කතා කරලා කියනවා, බෝවස් නම් වස්තුකාර මිනිසෙක් සිටියා. සෙනෙහවන්තය, ඇය බෝවස් එලිමෙලෙක්ගේ ඥාතියෙක්. නයෝමි බෙත්ලෙහෙමට පැමිණියේ ඔහු කෙරේ බලාපොරොත්තුවක් තබලා නෙමෙයි. මට නෑයෙක් ඉන්නවා, එයාට සල්ලි තියෙනවා, මං ගියාම එයා මාව බලාගනි, ඒ බලාපොරොත්තුවෙන් නෙමෙයි එයා ආවේ. මේ කතාව ඉස්සරහට යනකොට අපි දකිනවා රූත් එහෙම නැත්නම් නයෝමිගේ ලේලි
ඇය කරල් ඇහිදින්ට යනවා. වාසනාවකට මෙන් ඇය කරල් අහුලන්ට එකතු වෙන්නේ බෝවස්ගේ ගෙතට. සෙනෙවන්තේ මේව අහඹු සිදුවීම් නෙවෙයි. ඒක හම්බෙන් සිද්ධ වුණා නෙවෙයි. රුත් බෝවස් කොහෙත් බඳුරන්නේ නැහැ. සෙනෙවන්තේ ඔවුන් බෝවස් වැඳුරුවේ නැතත්, බෝවස් කරේ බලාපොරොත්තුවෙන් ආවේ නැතත්, දෙවියන් වහන්සේ ඔවුන් උදෙසා පිළිතුරක් සූදානම් කරලා තිබුණා. නයෝමි සහ රුත් වෙනුවෙන් දෙවියන් වහන්සේ පිළිතුරක් ඒ ස්ථානයේ තබා තිබුණා. ඔබේ සෙනෙවන්තය, ඔබේ ජීවිතයට ප්‍රශ්නයක් පැමිණියාම දෙවියන් වහන්සේ වෙලාවේ කලබල වෙලා ඔබට උත්තරයක් හොයන්නේ නැහැ. ඔබට ප්‍රශ්න එනකොටම දෙවියන් වහන්සේ උත්තරේ සූදානම් කරලා ඉවරයි. බෝවස්ව දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබුණා. වස්තුකාර මිනිසෙක්ව නයෝමි සහ රුත් දෙසා දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබුණා. ප්‍රශ්නේ එන්න කලින් පිළිතුර අවිල්ලා තිබුණා. ආමෙන්. ප්‍රශ්නේ එන්න කලින් පිළිතුර අවිල්ලා තිබුණා. බෝවස් කියන්නේ ඒක හොඳම උදාහරණයක්. සෙනෙවන්තේ බද ප්‍රශ්න තුලින් යනවා ඇති. සමහරට දෙවියන් වහන්සේ උදෙසා බෝවස් කෙනෙක් තියලා ඇති. ඔබට බෝවස් පෙනෙන්නේ නැතුව ඇති. නමුත් දෙවියන් වහන්සේ උදෙසා පිළිතුරක් සූදානම් කරලා තිබෙනවා. ඔබ යන වාතාවරණයට පිළිතුරක් දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා. ඔබ නොදකින තැන දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් වැඩ කරමින් සිටිනවා. රුත් කතා පොතේ පළවෙනි පරිච්ඡේදයේ අවසන් වෙන්නේ වේදනාවකින්. නමුත් දෙවියන් වහන්සේගේ සලස්ම ඒ කඳුළු කතාව මැද්දේ ආරම්භ වෙනවා. සෙනෙවන්තේ පළවෙනි කතා පොත ඉතාම දුක්බර කතාවක් වුණා. දෙවෙනි කතා පොත ආරම්භ වෙන්නේ දෙවියන් වහන්සේගේ පිළිතුරක් එක්ක අලුත් ආරම්භයක් සමග. අද දවසේ ඔබ මොන වාතාවරණ තුලින් ගමන් කළා? සෙනෙවන්තේ දෙවියන් වහන්සේ ඔබට උත්තරයක් සූදානම් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ බෝවස් කෙනෙක් ඔබේ ජීවිතයට සූදානම් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ පිළිතුරක් ඔබ දෙසා සූදානම් කරලා තිබෙනවා. අපි යාක්‍යා කරමු මේ දවසේ මුතස්සන ඒ බෝවස්ව දකින්ට. ස්වාමිනේ අපේ ආත්මික ස්පෑදුව මැනව. ඒ බෝවස් ඔබ සූදානම් කරලා තිබෙන උත්තරේ දකින්ට අපේ ස්පෑදුව මැනව කියා මේ වෙලාවේ අපි යාක්‍යා කරමු. බලවන්ත පියාණනේ, වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතයට යම් ප්‍රශ්නයක් පැමිණෙනකොට ඔබ වහන්සේ දැනටමත් ඒකට උත්තරේ සූදානම් කරලා ඉවර නිසා. ස්වාමිනේ, අපි හිතුවත් වහන්සේ දැන් මගේ ප්‍රශ්නට බොහෝ උත්තර හොයනවා ඇති කියලා. ස්වාමිනේ, සේනව වහන්සේ ප්‍රශ්නේ පැමිණෙන්න කලින් උත්තරය සූදානම් කරලා තිබෙන සංස්තුතිය පියාණනේ. ඒක දකින්ට ඔබ ආත්මික ඇස්පෑදුව මැනව කියා යාඥා කරනවා ස්වාමිනේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපිට බෝවස් මොන ගැසුණු ලැබුණා. අපි මේ බෝවස් ගැන මීළඟ පණිවිඩය සමන් දෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.